පිනතුනේ සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ කල්ප ගානකින්. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? මරන්න කලින් ඕකවත් තේරුම් ගන්න. මරන්න කලින් තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ඇත්තටම මොකටද? පිනතුනේ බුද්ධත්වයේ ලබා ගන්නත් කොතෙන්ද දෙන්න ඕනේ? බුදු වෙන්න මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මනුෂ්‍ය ආත්ම භාවය කියන්නේ අර උත්තරීතර දල. අර ආනන්දහමතුරාණනේ බුදුහාමුදුරුවෝගේ. බුදුහාමුදුරුවෝ මිනිස්සු වෙලා උපදින එක ගැන කියන්නේ. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර මතකද මහ පොළොවට මේ මාපට ඇවිල්ල ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ මහ පොළොවේද නේ පොත්තද කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. මහ පොළොවට නේ පොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ ඉතුරු වෙන්නේ කොච්චරද? මිනිස්සු වෙලා උපදින්නේ කොයි වගේ ප්‍රමාණයක්ද? ඒ වගේ ප්‍රමාණ හරිය දුර්ලභයි. හරිය ටිකයි. පිටුදින දෙවෙනවර මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභයි. අරුණ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි. අර මරන්න කලින් තේරුම් ගන්න ඕන කියන්නේ ඒකයි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියන්නේ.